මේ 50 වෙනි ගාන කඩදාසියෙන් ඉවතට නියත ධාරාවක් රැගෙන යන විට යන ධාරාවක් යනවලු මේ කම්බියේ ඉවතට කඩදාසියෙන් මේ කඩදාසිය කියලා ගත්තතින් මේ කඩදාසියෙන් ඉවතට ධාරාවක් එනද කම්බියේ තියෙන්නේ මේ බෝඩ් එකෙන් නැත්නම් මේ තලයෙන් එළියට මේ තලයෙන් එළියට තමයි කරන්ට් එක එන්නේ. එතකොට ඒකේ ගානේ කියනවා එහෙම එනකොට ඍජු කම්බියක O මූල ලක්ෂය හරහා නැත්නම් මේ කියන O මූල ලක්ෂය හරහා Z අක්ෂය ඔස්සේ කඩදාසියේ තලයෙන් ලම්බකව තියලා තියෙනවලු කම්බිය කේන්ද්‍ර කොටගෙන XY තලයේ ඇති ආරෝ අර්ධ වෘත්තයක් රූපේ පෙන්වනවලු. එතකොට දැන් කියනවා වෘත්තාකාර පතේ ඔස්සේ X සමග චුම්බක ශ්‍රාවකනත්තේ එතකොට මෙන්න මේක කියන්නේ මේ සරලවම මම කිව්වොත් මේකේ කරන්ට් එක එළියට එනවා. ඔයාගෙන් කියනවා මේ x අක්ෂය ඔස්සේ චුම්බක ශ්‍රාවකනත්තේ විචලනය. මෙන්න මේ තියෙන්නේ x අක්ෂයේ දිශාවට චුම්බක ශ්‍රාවකනත්තේ විචලනය අහන. එතකොට මෙන්න මෙයාලා මෙහෙම කඩේලකුත් හදලා තියෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ අපි මේකට දාන සූත්‍රය තමයි මේ ධාරාවක අපරිමිත දිග ඍජු කම්බි දඟරයක ඉඳලා r දුරකින් මූලාක්ෂයක චුම්බක ශ්‍රාවකනත් ඒවා දැනගෙන ඉන්න ඕනේ. දකුණත් නියමයෙන් ගන්නවා මේ ධාරාව ඉහළට යනවා නම් මේ චුම්බක ක්ෂේත්‍රය මේ විදිහට කරකැවිලෙනවා. අන්න ඔහොම. ඔකේ සූත්‍රය තමයි B සමානයි mu0 I විදීම 2πr කියන එක. හැබැයි දැන් මෙතන වෙලා තියෙන්නේ මෙයාලා අහන්නේ x දිශාවට තියෙන චුම්බක ශ්‍රාවකනත්තේ විචලනය x දිශාවට. එතකොට මෙතන චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මේ කරන්ට් එක ධාරාව. එතනවා මේ දකුණත් දැම්මහම මාපට ගිල්ල කරන්ට් එක බෝඩ් එකෙන් එළියට තියෙන්න ඕන. එතන මෙතන චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ අහම. හරිද? එතන චුම්බක ක්ෂේත්‍රය තියෙන්න ඕනේ ඉහළට. අපි මෙතනදී අහුවොතින් මෙතන චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මේ අතට. මෙතනින් වස්සරයට ඇද්ද තියෙන චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මේ දිශාවට. මෙතන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව තියෙන්නේ මේ අතට. අපෙන් අහන්නේ x දිශාවටනේ. x දිශාවට අහද්දී ඔයාලට තේරෙන්න ඕනේ මේ පැත්තට තියෙන චුම්බක ක්ෂේත්‍රය බිඳුවයි කියලා. මේ bx දිශාවට මෙතන bx දිශාවට චුම්බක ක්ෂේත්‍රය බිඳුවයි ටෙස්ලා. ඒ වගේම මෙතනත් එහෙමයි. x දිශාවට අහන්නේ x දිශාවට අහුවහම මෙතනත් මේ පැත්තට තියෙන හරිය මේ පැත්තට තියෙන චුම්බක ක්ෂේත්‍රය bx පැත්තට බිඳුවයි. එතකොට x දිශාවට තියෙන සාරාංශක වලින් මෙන්න මෙතනදී තියෙන එක තමයි මෙහෙට විතර ඍණාගයක්. ඔයා මෙතන චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රස්ථාරය අපෙන් අහන්නේ. එතකොට ඔයා දැනගන්න ඕනේ x අක්ෂයේ පැත්තට තියෙන bx එක අහන්නේ bx ටෙස්ලා. මෙතනින් ප්‍රස්ථාරයෙන් දහම මේ අපිට කියනවා x දිශාවත් එක්ක ඔයාගේ මේ කෙලින් තියෙන්න ඕනේ බිඳුව. මෙතන කෙලිනුත් තියෙන්න ඕනේ බිඳුව. මේ අග්‍රයේ කෙලින් බිඳුව තියෙන්න ඕනේ. එතකොට මේ තියෙන චුම්බක ක්ෂේත්‍රය පල්ලෙහාට. එතන මෙතන හරියටම පහළට තියෙනවා. දැන් එතකොට අපෙන් අහන්නේ x දිශාවට නිසා මෙතනදී බිඳුවයි මෙතනදී බිඳුවයි. මෙතන තියෙන්නේ මේ පැත්තට x අක්ෂය තියෙන්නේ මෙතන තියෙන අනිත් පැත්තටනේ. එතන ඍණාගයක්. එතකොට ඔයාගේ ප්‍රස්ථාරය යන්නේ ඕනේ මෙන්න මේ පැත්තේ ඉඳලා පල්ලෙහා ඉඳලා චුම්බක ක්ෂේත්‍රය මෙතන. දැන් මේ පැත්තටත් ඉන්නේ මේ වගේ සාරාංශක කැඩුනහම මේ සාරාංශක කැඩුනහම මේ පැත්තට තියෙන්නේ. ඒක හින්දා ඔක්කොම ඍණාගයන් තියෙන ප්‍රස්ථාර ටික බැලුවාම එක අයින් වෙනවා. අංක 3ත් අයින් වෙනවා ඔක්කොම ධනාගයන් තියෙන්නේ. ඊට පස්සේ 4යි 5ත් අයින් වෙලා යනවා. ඒකේ හේතුව අර 4යි 5යි අයින් වෙන්නේ දෙකලවර බිඳුව නොවන නිසා. ප්‍රස්ථාරයකට වාට අඳින්න තියෙන විතර ලස්සනේට අන්න ඔහම එකක්. එතකොට ඔන්න ඔය ප්‍රස්ථාරය තමයි එන්න ඕනේ චුම්බක ක්ෂේත්‍රයේ බිඳුවක් වෙන මේ චුම්බක x අක්ෂයේ දිශාවට චුම්බක ක්ෂේත්‍රය ඉදිරියෙන් මේ සූත්‍රය මතක තියාගන්න. අපි මෙතනදී කියනව නේද තව මේ කරන්ට් ධාරාව මෙහෙම එනවනම් ඔයාගෙන් අහුවතින් චුම්බක ක්ෂේත්‍රය හොයන විදිය දකුණත් නියම දැම්මහම මේ පැත්තට ඔහොම කරගැවෙනවා. ඔයාගෙන් අහුවොත් මේ ලක්ෂයේ චුම්බක ක්ෂේත්‍රය අරය අඳින්න ඒකට ලම්බකයක් ගන්න. තවම චුම්බක ක්ෂේත්‍රය